hello friends, ඉතින් good morning. ඔන්න ඉතින් අද නිවාඩු දවසක්. නිවාඩු කියලා අපි එහෙම නිකන් ඉන්නවද නෑ. අද ඔන්න උදේම ගත්ත අතර පොත. අපි ඉතින් හැමදාම පාඩම් කරන ඉන්න හොඳ බොදු දරු ළමයිනේ. නෑ අද පොඩ්ඩක් පේපර් එකක් තියෙනවා ඒකයි. ඉතින් friends ඔන්න මම පාඩම් කරන්න පටන් ගත්තා. ඉතින් ඇඳේ තමයි පාඩම් කරන්නේ. මේසයක් තිබ්බට මේස නම් අපි ජීවිතේට පාඩම් කරන්න නම් කරන්නේ. ඉතින් අද තමයි ඕන මකුලකට තියෙන්නේ. මට හිතන කලින් ලොක්සල මං කතා කරපු දෙහෙන ගොබ්බයි කියලා. ඒකින්ද මම මේ ව්ලොග්ස් ටිකේ ඉඳන් අලුතෙන් ආයි ගැම්මෙන් කතා කරන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවද මේ පාඩම මොකද කියලා? පට්ට පචාත අජුරි කුජියේ පාඩමක්. අතන මේක ටිකක් ලේසි වුණාට අනිත් පාඩම් තරම් ගත්තාම මේක නම් ටිකක් කුජීතයි. ගයිස් පාඩම් කරනවා කියලා එහෙම පොත් ගොල්ල වෙන්න බෑනේ. ගැම්මටම සින්දුවක් අහලා මං එහෙනම් බැස්ස ඇඳින්. ගයිස් මං ඉතින් බැස්සා බහැලා පන්තිලත් ගිහිල්ලා මම පේපර් එක ලිව්වා. දැන් මම යන්නේ මේ පැකේජ් එක දාගෙන ඉස්කෝලේ වැට් ටික කරන්න. පට්ට වැඩ තෝගයක් තියෙන්නේ. ගයිස් මං ඉතින් එකපාරටම ගෙදර ටෙලිපෝට් වුණා. ඊට පස්සේ ඉතින් මේ ඉස්කෝලේ වැට් එකත් ෂේප් එක දැන් මේ කරගෙන යනවා. මිතුරනි දැන් හවස් වෙලා ඉස්කෝලේ වැඩ කරලා ඉවරලා පුටුවේ නැගිටිද්දි අම්මට සිරි වෙන්න කොන්ද රිදෙනවා. කොන්ද රිදෙනවා කියලා නිකන් හිටියේ නෑ. ගියා විසක් කුඩු අලවන්න සවුකුල ගේන්න. මේ අපේ ගෙවල් ළඟ තොරණකුත් හදනවා. සවුකුල අරන් එද්දි අපි මේ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා සවුකුල ටික ගේන්න කඩේට ගියාට පස්සේ කඩේ මේන් තියෙනවා පට්ට ලස්සන විසක් කුඩු ටික. ඉතින් ඒ ටික දිහා බලබල ඉද්දි තමයි අක්කවිලා මේ මල්ලි සවුකුල ටික ගන්න කියලා කිව්වේ. ඊට පස්සේ ඒක අරන් ගියා පට්ට ලස්සන සිවික් එකක්. ඉතින් මේ තියෙන්නේ මං අර ඔයාලට කියපු මේ දවස්වල හදන ගමන් තියෙන තොරණ. ඉතින් මේක ඉස්සරහා සූර්යම කානිවල් එකකුත් තියෙනවා. ඉස්සරහා vlog එකකින් අපි ඒ කානිවල් එකටත් එමු. තිබ්බ වැඩ කන්දරාව කියන්නේ friends මං ගෙදර ඇවිල්ලා වැඩ කරන එකමයි කරේ. ඔක්කොම වැට්ටි කරෙද්දි දැන් රැ වෙලා තියෙන්නේ. මම දැන් යනවා ෆ්‍රයිඩ් රයිස් එකක් ගේන්න. එහෙනම් අපි කඩේ ළඟදී සෙට් වෙමු. මං ටවුන් එකට යද්දි ප්‍රයිමරි ස්කූල් එකේ වෙසක් කොඩු ඇල්ලලා. පට්ටම ලස්සනයි නේද? රෑට තියෙන පයිප් එක රවුන්ඩ් බෝඩ් එක නම් මේ දවස්වල තින්ත ගාන ගමන් තියෙන්නේ. අලුතෙන් ටීවී එකකුත් සෙට් කරලා දැන් ඉතින් බුත්තල පට්ටම ලස්සනයි. ඔන්න ඉතින් කඩේ ළඟටත් ආවා. කඩේ රයිස් එක දාන්න කියලා ඔන්න ඉතින් මම දැන් බලන් ඉන්නවා මේ ෆිල්ම් එක තියා. ඔන්න ඉතින් මගේ උදව්ව වගේ vlog එකෙන් ඔයාලට දුන්නා. ඉතින් දැන් හොඳ වැඩ වෙලා තියෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. එහෙනම් මම යනවා ගෙදර. එහෙනම් මේ vlog එකේ end එක